ගෙදර තියෙන පොඩි පොඩි දේවල් ටික එකතු කරලා සැමන් බැදුමක් හදාගමුද? මුලින්ම තෙල් ටිකක් තාච්චුවකට දාලා ඒක ලිපේ තියලා රත් වෙනකොට ඒකට 3-5යි මිරිස් කුඩු ටිකකුයි හොඳට එකතු කරලා ඒක ටිකක් හොඳට රන්වන් පාට වෙනකන් ලිපේ තියාගන්නවා. නැත්තම් සැමන් එක කළු පාට වෙන්නේ නැහනේ. මම හදාගන්න හදන්නේ හොඳට කළු පාටට තියෙන සැමන් බැදුමක්. ඒකට ඊට පස්සේ සුදු ලූණු, අම්මිරිස්, තක්කාලි, ලූණු ටිකක් එහෙම එකතු කරලා හොඳට කවලම් කරගන්නවා. දැන් මේකට ඔයාට අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකක් එකතු කරගන්න. දැන් ඒකත් හොඳට මේ විදිහට කවලම් කරගමු. දැන් මම මේකට මේ ලූණු ටික, තක්කාලි, අම්මිරිස් ටික තැම්බෙන්න පුළුවන් විදිහට පොඩ්ඩක් වතුර ටිකක් මේකට එකතු කරගන්නවා. දැන් මේක හොඳට තැම්බෙනකොට මම ඒකට සැමන් ටික එකතු කරගන්නයි මේ හදන්නේ. දැන් මෙහෙම සැමන් ටික හොඳට එකතු කරලා ඊට පස්සේ අපි මේ සැමන් ටික හොඳට කවලම් කරගන්නවා. මම මේ අවසානයේදී එකතු කරගන්නේ ගම්මිරිස් කුඩු. ගම්මිරිස් ටිකත් හොඳට කවලම් කරගෙන අපි මේක හොඳට තැම්බෙනකන් චුට්ටක් ලිපේ තියාගමු. හොඳට තැම්බීගෙන එන මගේ සැමන් බැදුමේ බලන්නකො කොහොමද පාට කියලා. හරිම ලස්සනයි නේද? ඒ වගේම තමයි මේකේ රසත්. ඔයාලත් මේ විදිහට සැමන් එක හදලා බලන්නකො රස කොහොමද කියලා.